හරි කට්ටිය ඔන්න දැන් ස්ට්‍රීමර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ මෙයාට සබ්ලා ඉන්නවා 80000කට කිට්ටු YT එකේ එහෙමත් හොඳ ලයිව් ස්ට්‍රීමර් කෙනෙක් ඔනික්කා මං හිතන්නේ කොළ ලයිව් ඉන්නේ ලයිව් ඉඳගෙන ගහනවා කියන එක පොඩක් අමාරු වැඩක් බලමු මොනා කරගයිද කියලා රික්කා ගහපන් හවුද බම් අරයා බයිනද මෙහෙම නේ බා අඩෝ ඔබ තිරිසනෙක් සියෝ හෙලෝ බොයිස් ඔන්න ඉතින් ලංකාවේ අඩුම මිලට ඩයමන්ඩ් টොප් අප් කරගන්න ඕන ගේමින් නිප්පා ඩයමන්ඩ් ස්ටෝර් එක තියෙනවා. ඉතින් බොයිස් ඔයගොල්ලන් টොප් අප් කරගන්න ඕන නම් මට දැම්ම WhatsApp message එකක් දාන්න නම්බරේ මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බොයිස් ඔයගොල්ලන්ට පුළුවන් අපෙන් FIFA account buy කරන්න. ඉතින් FIFA account ඕන අය ඉන්නවනම් WhatsApp message එකක් දාන්න ඩයමන්ඩ් টොප් අප් කරගන්න පුළුවන්. රික්ක ලයිව් කියලා මේ පොඩි ආතල් වැඩ කරනවා. උඹ අවුරුදු උත්සවයකුත් කරා ෂේප් එකේ නේ. මම දැක්කා මේ වීඩියෝ කැලේ ටිකක් ආතල් වීඩියෝ ටිකක් තිබ්බා. හොඳයි ගැම්මක් තමයි. මේ නම් මල්ලි හදන්න කස්ටම් එක ඔයා දන්නවනේ මගේ ලයිව් එකේ යන විදිහ. ඒ හින්දා ඔයාලට කැමති ස්කිල් ටිකක් දාගෙන හදන්න. හරි කට්ටිය ඔන්න දැන් ස්ට්‍රීමර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ මෙයාට සබ්ලා ඉන්නවා 80000කට කිට්ටු YT එකේ එහෙමත්. හොඳ ලයිව් ස්ට්‍රීමර් කෙනෙක් ඔන්න බලමු අපි දැන් දන්නේ නැති කට්ටිය බලා ගන්න. මං දන්නේ දැන් මේ වලගේ කීමට ඇවිල්ලා ඉන්නේ. හරිද? රික්කා. අපි බලමු රික්ක මොන වගේ ගේමක් දෙයිද කියලා කට්ටිය. එහෙනම් දානවേ. දාන්න අපි බලන් ඉන්නේ. ඩයින ආඩෝ මේ හෙල්මට් දාලා ඉන්නේ ෆික්ස් ආඩෝ හෙල්මට් ගලවපන් ආඩෝ මේ මුට කියපන් කවුරු හරි. මගේ ලේ කුපිත කරන්නේ නැතුව ආයලා කිරි ගලවලා. අපි බලමු රික්කා මං හිතන්නේ කොළ ලයිව් ඉන්නේ ලයිව් ඉඳගෙන ගහනවා කියන එක පොඩක් අමාරු වැඩක්. බලමු මොනා කරගයිද කියලා. කොළ බය වෙලා ඇති තෙත් වෙලා වගේත් ඇති පොඩ්ඩක්. බලගේ කීවට ගහන්න බලමු මේ ඇවිල්ලා. පට්ටස් ආවා කෙලියා ගියා සියෝ. ටොප් අප් කරගන්න සෙට් එක ඔයාලා දන්නවා ටොප් අප් කරගන්නව නම් හොඳම තැන කොහෙද කියලා මගේ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක ඔයාලට කාටවත් මෙසේජ් දාලා බලන්න ඉන්න ඕනේ නැහැ. කෙලින්ම සයිට් එකක් තියෙනවා සයිට් එකට ගියා වැඩේ කරගන්න ඔයාලා දන්නවා. ඉතින් මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ස්පෙෂලි අප්පර ගානෙන් මරුබා අප්පර ගා කොහෙද යන්නේ ඕක ගහගෙන මූ එකක් ගහලා පුකේ ගහන් යනවනේ සොටිය. අකෝ වෝල් ටිකක් ගහපිය. කොහෙද තුවන්නේ මූ? First blood. අයියෝ එළවියක් ඇවිල්ලා පිටිපස්සේ. මුලි කාලද නැත්තම් යකෝ. බෝල් අරන් නෑලු. ඈ? දැන් දැක්කේ. ඉරාවට ඕඩයක් එක්ක මම බෝල් අරන් නෑ කියන්නේ බා. ඕඩයක් එක්ක. මේ මෙසියෝගෙන් වදිනවනේ බා. බින් ඉන්නවද බින්? අහිඳු thank you බ්‍රෝසා. අම්මට මහී රෝස 99ක්. රික්ක ගහපන්. First blood. හවුද බම් අරයා බයිනද මෙහෙම නේ බා අඩෝ ඔබ තිරිසනෙක් සියෝ. ඔව් බා රික්කගේ තව එකක් බලමු. රික්කා උඹ අසරණ කරා බල රික්කව එම උඹලා මේ අඩෝ උඹලා යහපන් උඹලා ස්ට්‍රීමර් කෙනෙක් ගෙන්නනවා නම් බං මේ මම මෙහෙම මේ රික්ක ගැන කියනව නෙමෙයි. මචං ඒ ස්ට්‍රීමර්ට පොඩ්ඩක් ලයිව් එකේ උගේ ලයිව් එකේ 1 2 3 ගස්සලා ගෙන්න බලලා. ඌතෝට වෝම් අප් බං ඌතෝට මොරාල්. එහෙම ගෙන්නපුවාම මුගේ හිතරත් නිකන් අවුල්නේ බං. ඔය හැබැයි මෙහෙම උඩ රෙස්පෙක්ට් කරන් උඹලගේ කීමට ආවේ දා බිල්ලත් එහෙමයි. මේ උඹලගේ කීමට ආවේ හැබැයි බිල්ල එදා හොඳට කරා අවුලක් නැහැ ගේමක් දුන්නා. රික්කගේ තාම ෂොට් එකක් කනෙක්ට් උන්නේ නැහැ. නොකට ගහපන් බං. රික්කා රයිස් බං ඕකා තමයි උඹට First blood. හරි ලස්සනයි. very good. හරිද? රිකවරෙන් ලොබියට ගොල්ලෝ. නෑ අවුලන්නේ
වෙලා මෙම වන් පෝස්පෝ ගහන කාලෙක උබලට පුළුවන්න වරෙල්ල මං අය කියකින්න එතකොට වරෙල්ලා එතකොට එන්න අවුලන්න ගේමත් දුන්න සාධකැන් එකද කියන්න අර අදික ෆෑස්ලට ගරු කරාවගේ සින්න ඇත්තියන්නේ ස්පෙක් බ්‍රෝ